අයිබෝවන් හැමම හොඳින් ඉන්නවා නේද? ඔන්න අද කටට සැරට තේ එකක් බොන්න පුළුවන් රස කෑමක් තමයි හදන්න යන්නේ. ගෙදර අලි තියෙනවා නම් හදිස්සියේ තේ වේලාවට වාට මේ රසම රස ඩෝනට් එක හදලා ගන්න පුළුවන්. වැඩි නැතුව ඔහම ඉක්මනින් විනාඩි 15කින් වගේ මේ ටික අපිට හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් විතරක් channel එක subscribe කරලා ටිකට මාත් එක්ක එකතු වෙන්න කියලා තාතරෙන් ඉල්ලනවා. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපිට අවශ්‍ය වෙනවා සාමාන්‍ය ප්‍රමාණය කැරට් අලයක්, ඒක ග්‍රේට් කරලා අරගන්න. ඒ වගේම ලීස් කොළ 2-3ක්, කරපිංචායිති 2ක්, ලුණු ගෙඩියක්, ඔම්මිරිස් කරල් 2ක්. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණය අලගෙඩි 2ක් තඹල පොඩි කරලා අරන් තියෙනවා. පාන් පිටි මෙස හැඳි 6ක්, ඒ වගේම බිස්කට් කුඩු. දැන් මුලින්ම අපි අලු මිශ්‍රණය හදාගමු. පෑන් එකක් ලිපේ තියලා ඒකට මේ වගේ තෙල් මෙස හැඳි 2ක් විතර එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාම කරපිංචා ටික මුලින්ම දාගත්තා. ඒ ටික වෙලාවක් අපි බැදගමු. කරපිංචා ටික තප්පර 10ක් විතර මේ විදිහට තෙලේ බැදුනහම අපේ කපාගත්තු ලුණු ගෙඩිය තෙල් එකට එකතු කරගමු. දැන් ලුණු ගෙඩියත් තප්පර 30ක් විතර තෙල් එකේ තැම්බෙන්න තියමු. දැන් මේකටම අපි කපාගත්තු ඔම්මිරිස් කරල් 2ක් එකතු කරගෙන තව ටිකක් හොඳින් මිශ්‍ර කරගමු. දැන් අපි ගාගත්තු කැරට් ටික එකතු කරගමු. කැරට් ටික තෙල් එකේ ටිකක් තැම්බෙනකන් මේ විදිහට කලවම් කරලා ලිපේ තියාගමු. දැන් ඒකටම තම්බල පොඩි කරගත්තු අලු ටිකත් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගමු. දැන් මම මේකට කෑලි මිරිස් වලින් තේ හැඳි 2ක් එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් තේ හැඳි 2ක් එකතු කරගන්නවා. රස අනුව ලුණු එකතු කරගන්නවා. මම මෙතන ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරගත්තා. දැන් මේ ටික හොඳින් මිශ්‍ර කරගමු. අපි අන්තිමටම මේකට ලීස් ටික එකතු කරගමු. ලීස් ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගෙන ඔයාට මේකට සැර වගේම ලුණු ඇතිද කියලා බලන්න පුළුවන්. ලුණු සැර මදි නම් තව එකතු කරගන්නත් පුළුවන්. රස අනුව මේ දේවල් අඩු වැඩි කරගෙන හදාගන්න. ඔන්න ඔය විදිහට අපේ අල මිශ්‍රණය හදාගෙන ඉවරයි. මට ලුණු සැර දෙකම ඇති. ඒ නිසා මම මේ වෙලාවේදී ලිප වහලා මේක ලිපෙන් එළියට ගන්නවා. දැන් අපි මේක හොඳින් නිවෙන්න තියමු. අතින් අල්ලන්න පුළුවන් තරම් රස්නේ අඩු වෙන්න. ඒ අතරතුරේ අපේ ඩෝනට් එක හදාගන්න අවශ්‍ය කරන පාන් පිටි මිශ්‍රණය හදාගමු. මම මේ විදිහට භාජනයක් අරගෙන ඒකට පාන් පිටි වලින් පුරවලා මෙස හැඳි 6ක් එකතු කරගත්තා. ඒකට වතුර ටික දාලා මම මේ පෙන්නන ප්‍රමාණය උකු බැටර් එකක් හදාගන්න. මම පදම පෙන්නන්නම්. වතුර පොඩ එකතු කරලා මේ පෙන්නන පදමට ඒ බැටර් එක හදාගන්න. වතුර ප්‍රමාණයක් කියන්න බෑ. පාන් පිටිවල ස්වභාවය අනුව වතුර අඩු වැඩි වෙන්න පුළුවන් නිසා මෙන්න මේ පදමට ඔයාගේ බැටර් එක හදාගන්න. ගොඩක් දියාරුත් නැහැ, ගොඩාක් මුකුත් නැහැ. හොඳට ඩෝනට් එක දවට ගන්න පුළුවන් තරමේ උකු ඝනකම මිශ්‍රණයක් තමයි අපි හදාගන්න ඕනේ. මෙන්න මේ විදිහට හැන්දෙට අරගත්තාම ඇඟිල්ලකින් ඉරක් ඇඳාම උඩ ටික යට ටික්මනට එකතු වෙන්නේ නැතිනම් අන්න ඒ පදමට තමයි බැටර් එක තියෙන්න ඕනේ. ඔන්න දැන් අල මිශ්‍රණය හොඳින් නිවිලා තියෙනවා. දැන් අපි ඩෝනට් ටික හදාගමු. මුලින්ම ඔක්කොම ඩෝනට් ටික හදලා පැත්තකින් තියාගමු. එතකොට තෙලට දාලා බැදගද්දී ඉක්මනින් අපිට මේ වැඩේ කරගන්න ලේසියි. මෙන්න මේ විදිහට අල බෝලයක් අරගෙන ඒක මේ පෙන්නන විදිහට ඩෝනට් එකක හැඩයට හදාගන්න. මේ විදිහට හදාගත්තාම තේ මේසෙට හොඳ ලස්සන පෙනුමක් වගේම මේක හොඳට තෙලේ බැදිලා ක්‍රිස්පි ගතියට හදාගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔක්කොම ඩෝනට් ටික මුලින්ම හදලා තියාගමු.
ඔන්න ඔය විදිහට මම ඩෝනට් ටික ඔක්කොම හදාගත්තා. දැන් අපි මේක බැද ගන්න තෙල් එකක් ලිපේ තියාගමු. දැන් අපි හදාගත්තු පාන් පිටි බැටර් එකට අපි හදාගත්තු ඩෝනට් එකක් මේ විදිහට දාගෙන මේක හොඳට පාන් පිටි බැටර් එකේ දවටු ගමු. ඊට පස්සේ බිස්කට් කුඩු එකට දාලා බිස්කට් කුඩු ටිකත් හොඳට වටේ දවටු ගමු. මෙන්න මේ පෙන්නන විදිහට වගේ ඩෝනට් ටික ඔක්කොම හදාගන්න. ඔය විදිහට හදාගත්ත ඩෝනට් ටික දැන් තෙල් එකට දාලා අපි මේක හොඳ රන්වන් පැහැයක් එනකම් බැදගමු. ඔන්න ඔය විදිහට මම තව එකක් දවට ගන්න විදිහ පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් ඔක්කොම ඩෝනට් ටික තෙල්ට දාලා බැද ගන්න. හොඳට දෙපැත්ත දාලා රන්වන් පැහැයක් එනකම් අපි මේ ටික දැන් බැදගමු. ඔන්න මෙන්න මේ වගේ පාටට ආපුවාම මම මේ ටික තෙලෙන් ඉවත් කර ගන්නවා. ඉතින් ඔන්න ඒ විදිහට මම හදාගත්තු හල ඩෝනට් ටික තමයි මේ තියෙන්නේ. මම ඔයාලට කඩලා පෙන්නන්නම් ඇතුළ කොහොමද කියලා. මේක පෙනුම වගේම තමයි හරියම රසයි. ඉතින් හදිස්සියෙත් ඒ වෙලාවට ඔයාලටත් ලේසියෙන් පහසුවෙන් කටට සැරට මේ විදිහට අලවලෙන් ඩෝනට් ටිකක් හදාගන්න පුළුවන්. ඔයාලත් හදලා රස කොහොමද කියලා මටත් කියන්න. එහෙනම් ඉවර වෙනකම් මගේ වීඩියෝ එක නැරඹුවට හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් ඉක්මනින් අලුත් වීඩියෝ එකකින් එන්නම්.